අයිබෝන් මගේ නම් පුබුදු මම ජපානයේ ඉන්නේ. ඒතරම මම හිතනවා මේ ජලගැලීම් තත්ත්වයක් එක්ක ලංකාවේ ඉන්න හැමෝම කරදරයක් නැතුව ඉන්නවා ඇති කියලා. මම කීප දෙනෙක්ට කෝල් කරා. ඇත්තට මේගොල්ලන්ටත් ආන්සර් කරන්න බැරුණා. මම හිතන්නේ කොහේ හරි හිර වෙලා හෝ රුගක් කෝල් එන හින්දා වෙන්න ඇති. ඉතින් කොහොමුණත් මම දන්න යම් කිසි දෙයක්. ඇත්තට මේ ජලගැලීම් තත්ත්වයක් එක්කදී කොහොමද අපේ ජීවිතේ බේරගන්නේ කියන කාරණේදී අපි හුඟක් අය නොදන්න කාරණා දෙකක් ඇත්තට මට ළඟදී මම එක සෙෂන් එකක ඉගෙන ගත්තා. ඒ දේ මට හුඟක් අයට දෙන්න සුදුසුම විදිහ හැටියට මම මේ හදිසියෙම මේ YouTube එකට මේක දාන්න කියලා හිතුවා. ඇත්තටම YouTube channel එකක් පටන් ගන්න ඕනේ කියන එක මම කාලෙක ඉඳන් හිතුවා. මේකට නැකත් බලලා කියලා කියන්නේ ස්ක්‍රිප්ට් ලෑස්ති කරලා හොඳ කැමරා අරගෙන ඒව කරන්නේ කොහොමද කියලා හිටියට ඒක ඇත්තටම කරන්න ඕනේ නැහැ. ඉතින් ඇත්තටම මේ වගේ අවස්ථාවකදී ඒක ඉක්මනටම බොහෝ දෙනෙක්ට මම ලබාගත්ත දැනුම දෙන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම මේක වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මම මෙතනදී කාරණා දෙකක් ප්‍රදාන් කරනවා. මේ දෙක දැනන් ඉන්න එක අනිවාර්යයෙන්ම හොඳයි. හුඟක් අයට පුළුවන් නම් මේ දෙක කියන්න, විශේෂයෙන්ම ගම් වතුර අපදා තත්ත්වයක සිටින ඒ ප්‍රදේශයක ඉන්න අයට තමයි ඒක වැදගත් වෙන්නේ. ඒ සෙෂන් එක ගැන කියනවා නම් ඩිසාස්ටර් මැනේජ්මන්ට් නැත්නම් ජපනීස් වලින් බෝසයි කියලා කියන බෝසයිෂි කියන කෝස් එක තමයි මම සති දෙකකට විතර කලින් ෆුල් ඩේ කෝස් එකක් සෙනසුරාදා තිබ්බේ. නොමිලේ පැවැත්වුවේ රජයට අනුබද්ධ යම් කිසි ආයතනයකින් විසින්. ඉතින් ඒකට ගිහිල්ලා ගියාම ජපානයේ භූමිකම්පා තියෙනවා. උදාහරණයක් කියනවා නම් ජපානයේ කියන භූමි ප්‍රමාණය ලෝකයේම තියෙන ගොඩබිම් ප්‍රමාණයත් එක්ක ගත්තොත් 400 එකක් විතර. හැබැයි භූමිකම්පා නිසා ඇතිවන ශක්ති ප්‍රමාණය ගත්තොත් 10න් එකක ශක්ති ප්‍රමාණයක් ජපානයේ භූමිකම්පා නිසා ලෝකෙට මුදා හැරෙනවා. ඉතින් ඒ කාරණා හින්දා ඇත්තටම භූමිකම්පා, සුනාමි, ගිනි කඳු, ඊට පස්සේ තව ගත්තොත් ටයිෆූන්, ඊට පස්සේම වැහි, ඒ වගේ හුඟක් මේ කරුණු කාරණා හින්දා ජපානයේ අපදාතත්වයන් තියෙන්න හුඟක් පුළුවන් නිසා තමයි ඒ වගේ වැඩසටහන් ඒගොල්ලෝ කරන්නේ. මොකද රජයේ සේවකයෝ ඉන්න පොලිසියේ හෝ ගෙම ආරක්ෂක සේවා නැත්නම් ආපදා සේවා වලටම ඉන්න අය විතරකින් ලොකු කරදරයක් වෙච්ච වෙලාවට ඒක කන්ට්‍රෝල් කරගන්න, ඒක මැනේජ් කරගන්න බැරි හින්දා තමයි මේ වගේ කෝස් එකක් ඒගොල්ලෝ කරලා සාමාන්‍ය ජනයාටත් යම් කිසි පිරිසක් ඒකට ලෑස්ති කරවන්නේ. ඉතින් ඒකෙදී භූමිකම්පා, ගිනි කඳු වගේ දේවල් එක්කම ජල ගැලීම් වලදී මොකද කරන්න කියලා ඒක ප්‍රොෆෙසර් කෙනෙක්, ප්‍රොෆෙසර් සයිතෝ නගෝකා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියන තැනින් තමයි එතුමා පැමිණිලා දේශනා කරේ. පැය දෙකක පමණ දේශනයක්. ඉතින් එතනදී මම ඇත්තටම නොදන්න වැදගත් කාරණා දෙකක් මම ඉගෙන ගත්තා. ඒක ගැන තමයි මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. පළවෙනි කාරණය තමයි අපි ගෙදරක ගම් වතුර පිටින ප්‍රදේශයක ඉන්නවා නම් ඒ දොරවල් ඇරෙන්නේ එළියට නම් ගම් වතුර ඇවිල්ලා සෙන්ටිමීටර් 40ක ගම් වතුරකට ආවට පස්සේ ඒ දුර අපිට සාමාන්‍ය ශක්තියක් තියෙන මිනිස්සෙක්ට අරින්න බැරි වෙනවා. ඇත්තටම අපිට හිතා ගන්න බැරි. මමත් ඒක දැනන් හිටියේ නෑ. ඒක භෞතික විද්‍යාත්මක වුණත් ඒක එතුමන්ලා ඒක පරීක්ෂණ කරලා තමයි ඒක ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 40ක වතුර ප්‍රමාණයකින් දොරක් පිටට දරින්න බෑ කියන එක වෙනවා. ඉතින් එතකොට ඒ අවුරුදු 10කට විතර කලින් ඉබරගි වල ජෝසෝ කියන ප්‍රදේශයේ ගම් වතුරක් ඇති වෙලා තියෙනවා. ටයිෆූන් තත්ත්වයක් එක්ක ලොකු ගම් වතුරක්. ඉතින් ඒකත් එක්කම එතනදී හුඟක් මිනිස්සු මරණයට පත් වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා. ඒ කියන්නේ ගෙවල් ඇතුලේ දොරවල් අරගන්න බැරුව හිර වෙනවා. හිර වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ගම් වතුරත් එක්කම ඒ හුඟක් ගෙවල් යට වෙන නිසා ඒගොල්ලොන්ව අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙනවා කොයි ගෙදරද හිර වෙලා ඉන්නේ කියලා. මොකද කමියුනිකේෂන් channels උත් හුඟක් වෙලාවට ඒ වෙලාවට ඩවුන් වෙනවා පැය ගාණක් ඇතුළත. ඉතින් එතකොට ඉක්මනටම බේර ගන්න පුළුවන් ඉන්නේ හෙලිකොප්ටරයකින් ඇවිල්ලා ඒ ප්‍රදේශය පරීක්ෂා කරත් වහලක වගේ ඉන්න අය. ඒක නිසා පළවෙනි කාර්යය තමයි ගෙවල් වල ඔක්කොම ජනෙල් දොරවල් වහන්න එපා. විශේෂයෙන්ම ජනෙල්. මොකද මේ දොරත් අරගෙන ඇත්තටම එතන පුළුවන් තරම් වෙන තැනකට යන එක තමයි සුදුසු. යන්න බැරි අය ඉන්න නිසා අඩුම ගානේ ජනෙල් ඇරලා උඩකට යන්න. උඩ තට්ටුවක් තියෙනවනම් උඩ තට්ටුවකට යන්න, නැත්නම් වහලකට යන්න. දෙවෙනි තට්ටු දෙකක විතර නම් දෙවෙනි තට්ටුවේ ඉන්නත් එපා, උඩම වහලටම යන්න. මොකද ඒ එච්චරට වැටෙන ජල මට්ටමක් කියලා මට හිතෙනවා මේ පාර මම දැකපු පොඩි පොඩි වීඩියෝස් එක්ක හුඟක් ලොකු
ගම් වතුර ප්‍රමාණයක් ලංකාවේ ඇතිවීමින් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් අඩුම ගානේ ගෙදර හිර වුණොත් එහෙම දෙවෙනි තට්ටුවට යන්න කියන එක තමයි පළවෙනි කාරණේ. මොකද විශේෂයෙන් පිටට අරින්න තියෙන දොරවල් අරගන්න බැරි වෙනවා. ඒක ප්‍රධාන කාරණා. ඒ වගේම මේ ජනෙල් අරින්න කියන කාරණය ඇතුලේ තව එකක් තියෙනවා ප්‍රබල ජල ධාරාවක්. ගලාගෙන ගියොත් එහෙම හැබැයි ඒක මම හිතන්නේ ඒක ගෙවල් වල හදන විදිහ අනුව ලංකාවේ ගෙවල් සහ ජපානයේ ගෙවල් පොඩ්ඩක් වෙනස් ඇති ස්ට්‍රක්චර් එක නැත්තම් බිම පාදම තියෙන විදිහ. ඒ ජපානයේ ගෙවල් වල නම් ඒ වතුර පාරත් එක්ක ගෙදර පිටින්ම උස්සගෙන යනවා. මොකද අර යටට තියෙන වතුර පාර සැර වුණාම ඒව ගලාගෙන යන්න තැනුත් නැහැනේ. ජනෙල් වගේ ඇරලා තිබ්බොතින් ඒ පීඩනය ජනෙල් තුලින් නැත්තම් ගෙදර ඇතුලෙන් වතුර ගිහිල්ලා ඒක ගැලවෙන්න බලන්නේ නැහැ. හැබැයි අර වතුර පාර යටටම දිගටම ලොකු ප්‍රෙෂර් එකකින් ආවොතින් ඒක ගැලිලන්න පුළුවන්. මම හිතන්නේ ඒක පොදුවේ ලංකාව වුණත් එහෙම මේ එන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. ඒක නිසා ගෙදරින් පුළුවන් තරම් යන්න බැරි නම් ජනෙල් ඇරලා යන්න. ඒ වගේම තමයි ගෙදර හිර වුණොතින් අනිවාර්යයෙන්ම උඩකට යන්න, උඩ තට්ටුවට යන්න නැත්නම් වහල්ටම යන්න. ඒක පළවෙනි කාරණා. දෙවෙනි එක තමයි මම හිතන්නේ මේ ජල ගැලීම් තත්ත්වයක් යටතේ ඊට මෙහෙට යන්න වෙනවා අපිට ලයිෆ් ජැකට් වගේ අපි කවුරුත් ගෙවල් වල තියාගෙන නැහැ. එතකොට ලයිෆ් ජැකට් එක අපිට හදිස්සිය කොහොමද අපි ලයිෆ් ජැකට් එක කරගන්නේ? මේ ලයිෆ් ජැකට් එක කොහොමද අපි ඊට පස්සේ ලයිෆ් ජැකට් එක හදාගන්න එක ඒක අපි ඇඟට දාගන්න කියන කාරණේ තමයි මගේ දෙවෙනි පොයින්ට් එක. ඇත්තටම අපේ ලයිෆ් ජැකට් ගෙවල් වල කවුරුත් තියාගත්තේ නැති වුණාට මෙන්න මේ වගේ බෑග් නැත්තම් අපි පිටේ ඉල්ලන් යන බෑග්. ඔය වගේ බෑග්ස් කොහොමද ගෙදරක දෙක තුනක් නැත්තම් ඒ ඉන්න මිනිස්සු ප්‍රමාණයට නැති වෙන්නේ මට හිතෙන විදිහට. එතකොට ඒ අපිට හිතෙන්නේ ওই වෙලාවට ගම් වතුර එන වෙලාවට ඒ වටිනම දේවල් සමහරලාට මේ බැංකු පොත් ATM කාඩ් ඊට පස්සේ ඔප්පු දිරප්පු ඕවා දාගන්න කියලා. හැබැයි මොකක් වෙලාවට එහෙම කලින්ම දාගෙන තියෙනවා නම් හොඳයි. කොහේ එක්කෝ බැංක් තෙප්පු කරි තියෙනවා නම්. හැබැයි ওই වෙලාවට කර ඉන්න වෙලා නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. කොහොමුණත් බෑග් එකට බර නැති දේවල්. මම හිතන්නේ බෑග් එකට හොඳම දේවල් පුළුවන් නම් අර ලීටර් 2 විතර හිස් මේ බෝතල් වගේ හිස් ඒවානේ. වතුර තියෙනව දැන් මුත් බර වැඩි හින්දා මේ වෙනවා. පරිමාණ වැඩි වෙන බෝතල් වගේ දේවල්. ඒ වගේම ඇඳුම් වගේ දේවලුත් මේ ඒ ප්‍රොෆෙසර් අයිතු කිව්ව විදිහට ඇඳුම් වගේ දේවල් වලත් අවුලක් නැහැ කිව්වා. ඒ දාලා බෑග් එක පොඩ්ඩක් පුරව ගන්න. පුරවගෙන ඉවර වෙලා අපි සාමාන්‍යයෙන් ඉල්ල ගන්න පිටේ මෙහෙම පිටිපස්සෙන්නේ. මේ වීඩියෝ එක පොඩ්ඩක් ක්ලියර් නැති වෙයි. මේක මේ PC එකෙන් ගන්න නිසා අපි ගන්න සාමාන්‍යයෙන් මෙහෙමනේ. මෙහෙම ගත්තලා පිටිපස්සට දාලා. මේ මෙහෙම ඉල්ලන් ඉඳලා වතුර එන පාරක් එක්ක එද්දී අපි හිතන්නකෝ වතුර පාරකට අපි ගහගෙන ගියා කියලා. ගහගෙන ගිහිල්ලා අපිට වතුර පෙවෙන්න පුළුවන්, සිය නැති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද? අපි මේක තිබ්බොත් එහෙම අපි පාවෙන්නේ මේ පැත්තට. මේ මුණින් අතට ගිහිල්ලා තමයි පාවෙන්නේ. එතකොට මොකද වෙන්නේ? සසන මාර්ගයේ හිර වෙලා ලයිෆ් ජැකට් එකක් වගේ තිබ්බත් එයාව බේරගන්න බැරි වෙනවා. ඒක නිසා මේ ලයිෆ් ජැකට් එක දැන් මේ වගේ බෑග් එකක් යොදාගනිද්දී ඊළඟ කාරණේ තමයි මෙන්න මෙහෙම ඉස්සරහින් දාගන්න. මේ වගේ. මෙතන පේන්නේ නැති මේ වගේ ඉස්සරහින් තමයි දාගන්න. ඉස්සරහින් දාගෙන බැරි වෙලාවත් වතුරට ගහගෙන ගියත් බොහෝ විට ජපානයේ හිමයි බේරලා තියෙනවා. වීඩියෝ ඇත්තට මේ ප්‍රොෆෙසර් සයිද වෙන්නවා. ඇත්තටම ඒක දන්නේ කෙනෙක් වෙන්න ඕන. එයා ගහගෙන යනවා. ගහගෙන යද්දී හැබැයි බෑග් එක තිබ්බ එක ඒ වෙලාවේ තමයි එයා දාගන්නේ. හැබැයි ටිකටම දාගෙන ඉන්න එක තමයි හොඳ. වතුර ගුඟක් පාරුල මේ බේරගන්න බැරුව කොහේ හරි යන්න වුණොත් ඉතින් අන්නේ කාරණා දෙක තමයි මට කියන්න ඕනුනේ. පළවෙනි කාරණේක දැනගෙන ඉන්න ගෙදරක වුණත් කාර් එක වුණත් සෙන්ටිමීටර් 40ක් පිටින් දොර අරගන්න බැරි වෙනවා. ඒක නිසා ඒ ගැන දැනගෙන දොරවල් ඇරලා තියන්න නැත්නම් පිටට යන්න උඩට යන්න කියන එක තමයි මේ පළවෙනි කාරණේ. දෙවෙනි එක මේ ලයිෆ් ජැකට් එක බෑග් එකෙන් හදාගන්න පුළුවන් කියන එක. එහෙනම් මම හිතනවා මේ කරදර තත්ත්වෙ ඉක්මනටම නැති වෙයි කියලා. ඉතින් මේ කාරණේ මම හිතන්නේ මුගක් අය දන්නේ මම නම් දැනන් හිටියේ නෑ සද්දයකට කලින්. ඒ වතුර දොර අරගන්න පුළුවන් සහ ලයිෆ් ජැකට් එක මේ විදිහට කියන්නේ හොඳ පර්ෆෙක්ට් ලයිෆ් ජැකට් එකක් නෙවෙයි. හොඳ ලයිෆ් ජැකට් එක හොඳට හිර වෙනවා. මේම ගැලවෙන්න බලන්නේ නැහැ. දැන් මේ බෑග් එක උනත් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒක මේ වගේ මම හිතන්නේ තියෙන ප්‍රමාණයෙන් තද කරගන්න ඕන ඇඟට. අර තියෙන පටි දෙක පුළුවන් තරම් ඇඟට හිර කරගන්න එක තමයි හොඳ. පොද ලූස් වුණොත් වතුර පාරේ සැඩ පහරත් එක්ක මේක ඉල්ලගත්තත් ගැලවෙන්න පුළුවන්. ඒක පර්ෆෙක්ට් දෙයක් නැති වුණත් මේක උඟක් අයට බෙදලා දෙන්න මේ කාරණේ. හිතමු ඉතින් තව දවස් දෙක තුනක් ඇතුළත මේ තත්ත්වය පහ වෙයි කියලා. එහෙනම් හැමෝටම බුත් සරණයි. ජය වේවා.